ඔයාට මැරෙන්න තරම් වේදනයිද? කවුරුම හරි කෙනෙක් ඔයාව දාලා ගියාද? මං කියන්නේ ඔයා ආදරය කරන කවුරුම හරි ඒ දේ වුණාට පස්සේ ඔයාට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ, කන්න හිතෙන්නේ නැහැ, කොහෙවත් යන්න හිතෙන්නේ නැහැ. උදේ නැගිට්ටට පස්සෙත් මහා මූසල දවසක් වගේ ඔයාට හැමදේම දැනෙනවා. ඔයාද දුක් වෙන්නේ, ඔයාද අඬන්නේ, කන්නේ නැතුව ඔහේ පැත්තකට වෙලා ඉන්නේ. ඒ මිනිස්සු ඔයාට දුන්න පොරොන්දු, ඒ මිනිස්සු ඔයාට දුන්න බලාපොරොත්තු ඒ විදිහටම රකී කියලා හිතපු නිසා නේද? ඔයා බලාපොරොත්තු වෙන නිසා නේද? ඉතින් මම හිතන්නේ ඒ අය නෙවෙයි වැරදි. ඔයාමයි වැරදි. ඔයාගේ කඳුලට හේතුව ඔයාම තමයි. මොකටද ඔයා බලාපොරොත්තු වෙන්නේ? මොකටද ඔයා පොරොන්දු රකී කියලා හිතුවේ? ඔයා මොකටද හීන ගොඩාක් පොදි බැඳගෙන ජීවත් වුනේ? කතා කරපු පළවෙනි දවසේම හිතෙන් අත්හැරලා දාලා ජීවත් වුණා නම් බලාපොරොත්තු වෙන්නේ නැතුව හිටියනම් අද ඔයා දුකින් ඉන්නේ නැහැ. වතුර නැති වුණා කියලා මාළුවෙක් මැරෙන්න පුළුවන්. හැබැයි මාළුවෙක් නැති වුණා කියලා වතුරට මුකුත් වෙන්නේ නැහැ. පොඩක් ඒ දේ හිතන්න.